ඉක්මනට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් අද මාතෘකාව තමයි මේ විදිහට බදු ගැහුවාම රටට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ වාහන වලට මේ වගේ 100 300 400 බදු ගැහුවාම මොකද වෙන්නේ කියලා. අපි නිකන් හිතමු ලක්ෂ 20ක වාහනයක් ගන්නවා කියලා. ලක්ෂ 20ක වාහනයක් ගන්න පුළුවන් සාමාන්‍ය මධ්‍යම පන්ති කෙනෙකුට තමයි රටේ ලක්ෂ 20ක වාහනයක් ගන්න පුළුවන්. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? මේකට 100ක 300ක 400ක වැද්දුනොත් කොච්චරක් වෙනවද? ලක්ෂ 60ක් ලක්ෂ 70ක් ලක්ෂ 80ක් වගේ මිලකට වෙනවා. ඉතින් මොකක්ද වෙන්නේ මේකෙදි? ඉතින් රටේ ඔක්කොම සංචිතව බැලන්ස් වෙන්න පුළුවන් මේ වැඩේ. නමුත් සාමාන්‍ය මිනිස්සයාටත් තියෙනවානේ බජට් එක. ඒ මිනිස්සයා එක්ක මේකේ මොකද්ද රජයේ රැකියාවක් කරලා තමයි වාහනයක් ගන්න. නැත්නම් කුඩා ව්‍යාපාරයක් කරලා තමයි වාහනයක් ගන්න. ඉතින් මේ මිනිස්සයාට ලක්ෂ 20ට ගන්න තිබ්බ වාහනේ දැන් ගන්න වෙන්නේ කියලාද ලක්ෂ 80ට. ඉතින් එතකොට මොකද වෙන්නේ? එයාගේ අවශ්‍යතාවවලට තියෙන වෙන මේවල් වලට තියෙන අවශ්‍යතාව තියෙනවානේ. එක්කලා මේකේ අධ්‍යාපනය වෙනුවෙන් එයා යොදවන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ගෙදර පෝෂණ අවශ්‍යතාව වෙනුවෙන් යොදවන්න ඉන්න මුදල වෙන්න පුළුවන්. ඒවා තමයි මේ බදු විදියට ආපහු කෙලින්ම මෙයාට ගෙවන්න වෙන්නේ. හිතන්නකෝ අපි රුපියල් 100ක් තියනවා කියලා කෙනෙකුට රුපියල් 100ෙන් රුපියල් 80ක් ගියාට පස්සේ එයාට ඉතුරු වැඩ ඔක්කොම කරගන්න ඉතුරු වෙන්නේ රුපියල් 20යි. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒ මිනිස්යාගේ සම්පූර්ණම ආර්ථික කඩා වැටෙනවා. ඒකත් නෙමෙයි තවත් බරපතල කාරණේ. ඉතින් හිතමුකෝ ලක්ෂ 80ට මෙයා ලක්ෂ 20 වාහනේ ගන්න යනවා කියලා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? එයා ගන්න මේක ෆිනෑන්ස් එකක් දාලා. ෆිනෑන්ස් එකක් දාද්දි දැන් මේ දවස්වල පොලිය කීයද? 111 ඉඳන් 115 16 17 වගේ පොලිවලට තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් එතකොට තවත් මොකද වෙන්නේ? එයා ලක්ෂ 20 වාහනයට තවත් ගෙවන්න ඕන ලක්ෂ 100ක් විතර නිකම්ම මේ ලක්ෂ 20 වාහනේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තවත් ඊට වඩා භයානක දෙයක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් එක. ඉන්ෂුරන්ස් කරන වාහනේ කීයටද? ඔයා දාන වැලියේෂන් එකට තමයි වාහනේ ඉන්ෂුරන්ස් වෙන්නේ. ඉතින් මේ බදු අයින් කරලා ඉන්ෂුරන්ස් එක දාන්නේ නැහනේ. එතකොට වාහනේ තක්සේරු කරනවා ලක්ෂ 80 නම් ලක්ෂ 80ට තමයි ඉන්ෂුරන්ස් එකක් වැටෙන්නේ. එතකොට කොහොමත් මෙයාට මේක දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ විදිහට දැන් රටක පොඩි බැලන්ස් එකක් යන්න පුළුවන් මේකත් එක්ක. නමුත් මහ ජනතාව ගැන හිතන්න ඕනේ. ඉතින් අනිත් දේ තමයි ලංකාවේ තියෙන පොදු ප්‍රවාහන සේවය. ඉතින් කවුරු හරි කියන්න පුළුවන් වාහනයක් ගන්න නැතුව පොදු ප්‍රවාහනේ යන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ ප්‍රශ්නේ මොකද්ද? මේක රටට පාඩු ලබන්න ඕන දේවල් නෙමෙයි පොදු ප්‍රවාහනය කියන්නේ. ඉතින් බස් එකක් වුණත් පුළුවන් බස් එකට GPS එකක් දාලා අපේ ජනතාවට පොඩි ඇප් එකක් දාලා තිබ්බොත් බස් එක කොහෙද තියෙන්නේ? කීයටද ස්ටාර්ට් කරන්න? දැන් කොහෙද තියෙන්නේ? කොයි වෙලේ ඉඳන්ද අපිට මේකට නගින්න පුළුවන්? කොච්චර වෙලාවක් යනවද? අන්න ඒ වගේ පොඩි සිස්ටම් එකක් තිබ්බොත් මේකට අනුගත වෙනවා. ඒකෙන් ඔක්කොටම බෑ තමයි. නමුත් අඩුම තරමේ දැන් 180කට පොදු ප්‍රවාහනේ විශ්වාස කරලා ගමනක් යන්න පුළුවන්. හිතමුකෝ අපි අනුරාධපුරෙන් ඉඳන් කොළඹට යනවා කියලා. ඉතින් අපි කෝල් කර අහන්න දෙයක් නැහැ. ඉතින් ටක් ගාලා මේක ඇප් එකට ලොග් වුණා. කීයටද බස් එක පිටත් වෙන්නේ? අන්න ඒ වෙලාවට අපි පාරට ආවන මිනිස්සු රස්තය අදු වෙන්නෙත් නැහැ. ඉතින් මේ පොදු ප්‍රවාහනේත් මේ වගේ පොඩි දේවල් වෙනස් කරොත් රටේ ආදායමත් වැඩි කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට ගමනක් යන්නත් පුළුවන්. රටේ ජනතාව විදිහට අපි කියන්නේ රජයට හොඳ සිස්ටම් එකක් හදලා අපිට ඕනම වෙලාවක විශ්වාසනීය ගමනක් යන්න පුළුවන් විදිහට පොදු ප්‍රවාහනය දියුණු කරන්න අලුතින් ගාගෙන වාහනවල මිල කෙසේ වෙතත් රටේ තියෙන මේ වාහනවල මිල වැඩි වෙන මාෆියාවට විරුද්ධව මොකක් හරි රජයේ විදිහට කරන්න පුළුවන් ප්‍රතිපත්තියක් ගන්න කියලා තමයි අපි සියලුම ජනතාව රජයෙන් ඉල්ලන්නේ. ඉතින් අපේ YouTube channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න මතකතු ඔයාගේ අදහසත් මේක කමෙන්ට් කරන්න. එතකොට මේක තව කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සුබ දවසක්.